අයිබෝන් යාළුවනේ මම අද පෙන්වන්න හදන්නේ කොරියාවේ තියෙන විශේෂ කෑමක්. මේකේ නම මරතන්. මෙන්න මේ ෂොප් එකෙන් තමයි අපි මේ කෑම එක ගත්තේ. ඇත්තටම මේක චීන ආభాෂයේ සහිත කෑමක්. මේක ඇත්තටම කියන සැර කෑමක්. මේකේ මර කියන වචනේ තේරුම තමයි දිව හිරි වැටෙන සැර කියන එක. එතකොට තන් කියන වචනේ තේරුම අනිවාර්යෙන් කොරියානු ආහාරයක තන් කියන කෑලි පිටපස්සට එනවනම් ඒක අනිවාර්යයෙන්ම සුප් එකක්. උදාහරණයක් විදිහට සම්ගෙතන් ඒකම. එතකොට මේකේ ප්‍රධානම විශේෂත්වය තමයි සුප් එකේ මේන් රෙසිපි එකට අමතරව ඊළඟට දාන්න ටික අපි තමයි තෝරන්නේ. මෙන්න මේ විදිහට තෝරලා දෙන්න තියෙන්නේ. මේකට මස් ජාතිත් දාන්න පුළුවන්. ඊට පස්සේ ওই වගේ කැෂියර් එකට දුන්නම යාලා කිරනවා. කිරලා තමයි කෑම එක හදන්න දෙන්නේ. ඊට පස්සේ ඒකෙත් අපිට කොච්චර සැර ඕනද කියලා අංක වලට අනුව තෝරන්න තියෙනවා. 1 2 3 4. අපි නම් ගත්ත කෑම එකේ දෙවෙනි සැරට මොකද අපි දැනගත්තේ ගොඩක් සැරයි කියලා. ඇත්තටම දෙකත් ගොඩක් සැරයි. 3 4 කොච්චර සැරයක්ද කියලා හිතා ගන්න පුළුවන්. ඇත්තටම රසයි කෑම එක. බොහොම ස්තුතියි.